ඔවුන් ඉතා ප්‍රීතියෙන් කෙළිදෙලෙන් හැසිරෙන ආකාරය අපට පෙන්වා දෙනවා මේ දර්ශනීය වෙසක් මහා තොරණේ අංක 6 දරන රූපරාමුව. ඔය අතරේ ඇත්රංචුව විසින් විලේ පිපී ඇති අලංකාර නිලුම් හොඬයෙන් නෙලාගෙන විත් බෝසත් ඇත්රජුගේ ශරීරය සංසන් හොඬයට ගත් බෝසත් ඇත්රජු ආපසු හැරී බලද්දී මුලින්ම දුටුවේ මහා සුභද්‍රා ඇතින්නවයි. ඇය ඇත්රජු දෙස බලා සිටියේ මහා සිනහබර බැල්මකි. චූල සුභද්‍රා පෙරසිද්ධියෙන්ද සිතේ පැසවමින් කෝප ගැන්වුණු දෑසින් ඒ දෙස බලා සිටියා පින්වතුනි. බෝසත් ඇත්රජු දෙදෙනා අතරින් වැඩිමල් බව සලකා ඒට ගරු කිරීමක් වශයෙන් එම නෙළුම ලබා දුන්න මහා සුභද්‍රා ඇත්රාජිනියට. මහා සුභද්‍රාවෝ මහත් ප්‍රීතියෙන් එම නෙළුම හොඬයෙන්ගෙන දීහි ඔබා නැවත එය ඉහළට ඔසවා එයින් වෑහෙන චද්දන්ත විලේ සිසිල් දිය බින්දු තම ශරීරයේ පුරාවට ඉසගනිමින් පුංචනාද කරන්නට වුණා. නිරන්තර වෛරයෙන් පැසවමින් දිවිගෙවූ